මේ තියෙන මංගිය ශිම්නා මනාලි අග්‍රා ටුව එක අපි කට්නායකින් නැගලා ඉන්දිරා ගාන්ධි එයාපෝට් එකෙන් බැස්සා දිල්ලිවල. ඊට පස්සේ ඉතින් සිම් එකක් ගත්තා. දවස් 7ක් විතර ඉන්නවා. දවස් 4 දෙයට හරියන සිම් එකක් ගත්තා. ඊට පස්සේ අපිට වාහනයක් දුන්නා ශිම්ලා දක්වා යන පරිදි දවසේ. කිලෝමීටර්ස් 300කට වැඩි යන්න තියෙනවා. පැය 10ක 8ක විතර ගමනක්. ඉතින් මෙන්න මේ වාහනේ තමයි අපි සම්පූර්ණ ටුව එක කරේ. පළවෙනි දවසේ අපි ගියේ ශිම්ලා දක්වා. ඉතින් යනකොට අපිට දැන් කීප එක නවත්තව කෑමක් කන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඊට පස්සේ අපි පළවෙනි දවසේ කෙලින්ම ශිම්ලා දක්වා ගියා. යනකොට ඉතින් පරිසරය බලාගෙන තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. මෙන්න මේ තමයි කෑවේ උදේට. ඒ ලස්සන පරිසරයේ තියෙන ලස්සන ගොඩනැගිලි මේ වගේ අපමල් යායවල් තියෙනවා. ඉතින් නැවතිලා ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් මුළු ඉන්දියාව බලාගෙන අපිට ඒ පාර දිගේ යන්න හැකියාව තියෙනවා. ඉතින් හරි ලස්සනයි පරිසරය. ඉතින් හරි ලස්සන ටුව එකක්. අපි පළවෙනි දවසේ ශිම්ලා දක්වා විතරයි යන්න පුළුවන් උනේ. ඉතින් ශිම්ලා වලට ගිහිල්ලා කොහෙද ඉදා යන්න බැරි වුණා. මොකද රෑ වුණා අපි යනකොට. අපි රෑ ගිහිල්ලා ඉතින් නවතින හොටෙල් එකක් තිබ්බා. ඒ හොටෙල් එකේ තමයි අපි කෑම ගත්තේ. මේ හොටෙල් එක තමයි අපි දැන් නැවතුනේ. හරිම ලස්සන හොටෙල් එකක්. ඉතින් මේ ශිම්ලා වල ලස්සන බලන්න එන්න ඉන්දියාවට යන්න. හරිම ලස්සනයි.